හීන කන්දක් හිතේ අරගෙන මතක ගොන්නක් අරයි යන්න. පළමු වැඩේ කළ තබාලන්නට අපිත් එනවා ජපුර ඇතුළට. කැම්පස් එක හෙට තමයි පටන් ගන්නෙ. අද අපි කට්ටිය බෝඩිමට ඇවිල්ලා කට්ටියම ඒ කියන්නේ කීප දෙනෙක් විතරයි දැනට ඇවිල්ලා ඉන්නේ. මායි යාළුවයි තව අලුත් යාළුවෙක් හම්බුණා. හෙට ලෙක්චර්ස් පටන් ගන්නවා. අපිට හෙට තමයි අපේ කැම්පස් එකේ අවුරුදු 4ක මතක එකතු කරගෙන ලස්සනට කරන්න යන්න තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ හෙට තමයි. අපි තාම තැන්වල හරියට නම් මේවත් දන්නේ නැහැ. අපිට එදා එක්කන් ගියා ඔරියන්ටේෂන් දවස් ටික එක්කන් ගියා මේ පෙන්නන්නේ කියලා වුණාට අපි දන්නේ නැහැ. අපි පොඩි වටයක් දාලා කැම්පස් එක මොන වගේද කියලා බලලා දැන් අවසරන් එච්චර සෙනගන්නේ නැහැ. හෙට තමයි ආයි පිරෙන්නේ. ගම්බල ගිහිල්ලා තමයි හෙට තමයි එන්නේ ආයේ. අපි බලමු ඉතින් කැම්පස් එකේ පොඩි රවුමක් ගිහිල්ලා. අපිට තාම කැම්පස් නම් පටන් ගත්තේ නැහැ. හෙට තමයි කැම්පස් පටන් ගන්න පළවෙනි දවසේ කියන්නේ ලෙක්චර්ස් පටන් ගන්න. ඔරියන්ටේෂන් දවස් 3 තිබ්බා මේ. දැන් වට එක්කන් ගියාට තාම තැන්වල නම් මෙහෙම මතක නැහැ. අපි හෙට තමයි ඉඳලා තමයි ඉතින් පටන් ගන්න. අවුරුදු 4ක මතක එකතු කරගන්න පටන් ගන්න දවස තමයි හෙට ලෙක්චර්ස් වලට යන්න. අපි දැනට පොඩි රවුමක් ගිහිල්ලා බලමු. කැම්පස් එක ඇතුලේ අපිව දැනට තැන් කීපයකට එක්කන් ගියා. එතනින් මේ මෙතන තියෙනවා අපේ ඕපන් කැන්ටින් එක. ඒකෙන් තමයි කෑම අඩුවට ගන්න අවුලක් නැහැ. කෑම එක නම් අවුලක් තිබ්බේ නැහැ. අවුලක් නැහැ. රුපියල් 100 බත් එක තියෙනවා. තවමත් තියෙන රුපියල් තව 250 ඕන එකක් තියෙනවා. මේ මෙතන තමයි ඕපන් කැන්ටින් එක තියෙන්නේ. කිරි තියෙන බීම නැහැ. ඕපන් කැන්ටින් එකේ බීම නැහැ. දැනට හම්බුනේ තියෙනවද දන්නේ නැහැ. අපි ගියපු දවස් තුනේ තිබ්බේ නැහැ. අපි ඕපන් කැන්ටින් එක බලලා අපේ ෆැකල්ටි එක එහා පැත්තේ තියෙන්නේ. අපේ ෆැකල්ටි එක පැත්තට ගිහිල්ලා පොඩි දවමක් දාලා බලමු. යා ෆැකල්ටි එක පැත්තට. මේ තමයි අපේ ෆැකල්ටි එකට යන පාර. කල්පනාකරන අපේ ෆැකල්ටි එක. බලමු මේ තියෙන්නේ ෆැකල්ටි කල්පනාකරන අධ්‍යයන සහ වාණිජ විද්‍යාපීඨය. අපේ අවුරුදු 4 ගෙවෙන්න යන්නේ මෙන්න මේක ඇතුලේ. හැමෝගෙම හිමියා. කොමස් කරන නංගිලා මල්ලිලාගේ හීනේ තමයි ජපුර කල්පනාකරන පීඨයට එන එක. අද අපි ඒකට ඇවිල්ලා ඉන්නවා. හෙට ඉඳන් තමයි අපි කියන ලස්සන ඔය අයියලක් කරලා කියනවා වගේ ලස්සන කැම්පස් ජීවිතේ පටන් ගන්න තියෙන හෙට ඉඳන් තමයි. අපි බලමු ඇතුලේ තව ටිකක් ඇවිදලා මොනවද තියෙන්නේ කියලා. මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ අලුත් බිල්ඩින් එක තමයි මේ අපිට එහා පැත්තේ තියෙන්නේ. අලුතෙන් හදපු ලස්සන බිල්ඩින් එක. තට්ටු කීයක්ද තියෙන්නේ මේකේ? තට්ටු තියෙනවා 6ක් විතර. අපි ඔරියන්ටේෂන් දවස් නම් එක්කන් ගියා ඒක ඇතුලේ පොඩි මීටින් වගේක් තිබ්බා. මේක තමයි අලුත් බිල්ඩින් එකට යන පාර. එහා පැත්තේ විතර ඉස්සරහා තියෙනවා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය. ඉස්සරහා මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? මොකද්ද හොල් එකේ නම? අන්නාරි. යන පාර බණ්ඩාරනායක ශාලාව. අපිට ඒකේ නම කිව්වට මුල් දවස් ටිකේ බැලුවා මොකක්ද? ඊට පස්සේ තමයි දන්නේ මේකට තමයි බණ්ඩාරනායක ශාලාව. කියනවා වෙනම අර කියනවා උපසංස්කෘතික නම් ටිකක්. ඇවිල්ලා තාම දන්නේ ඇවිල්ලා ඉගෙන ගන්නවා. අපිට මං හිතන්නේ මාස දෙකක්වත් යයි මේ ෆැකල්ටි එකකට ඇවිල්ලා මම අලුත් කැම්පස් එකේ ඇවිල්ලා මේකේ උපසංස්කෘතියට එකතු වෙන්න. ඇතුලේ වාහනත් යනවා එක දිගට. මට කියන්න බැරුණා මං මලික් ප්‍රසාද් මේ ඉන්නේ. කවින්දු ප්‍රසාද්. අර ඉන්නේ අපේ යාළුවා. අලුත් යාළුවා දහම්. මම වේයන්ගොඩ. මෙයා කුරුණෑගල. මෙයා අවිස්සාවෙල්ලේ. අපි තව මේ ඉන්නේ තාම ඉන්නේ මේ තුන් දෙනානේ. අපේ ඇවිල්ලා අඳුරගත්ත සෙට් එකක් ඇදුනා 20ක විතර. එක එක රටේ පැති වලින් ඇවිල්ලා ගාල්ලෙන් හම්බන්තොටෙන් රටවල රත්නපුරෙන් මේක ඇතුළේදී සිංහල දෙමළ මුස්ලිම් නෑ කට්ටිය මඳුරගෙන ඉස්කෝලේ කාලේ වගේ කොල්ලෝ කෙල්ලෝ වෙනවා හරි එහෙම නෑ කිව්වා වගේම කැම්පස් ජීවිතය ආතල්ලෙක් ගන්න ඇතුළට ආවා. දැන් තියෙන්නේ යාළුවෝ කට්ටියත් එක්ක ඇකඩමික් පටන් ගන්නකම් ආතල්ලික ඇත්තට පස්සේ මොනවද හිතන්නේ. ඔව් ඇවිල්ලා අපිට තියෙන දැන් පටන් අරගෙන ඒක ජීවිතේ මොන වගේද කියලා බලන්න. අපි දැන් මේ යන්නේ කොහෙද පූල් එක පැත්තට? ග්‍රවුන්ඩ් එක තියෙන පැත්තට. පූල් එකයි ග්‍රවුන්ඩ් එකයි තියෙන පැත්තේ අපි බලමු මොනවද මේ පැත්තේ කරන්න තියෙන්නේ කියලා.
ඒ පැත්තේ පූල් එක කට්ටිය අද කවද ඉරිදා කියලා නෑ කට්ටිය අදත් පීනනවා. ඔයාලට පේනවද දන්නේ නෑ. තරංග තියනවාද ප්‍රැක්ටිස් වෙනවා අදත්. ඇඟ හදා ගන්න ඕන කට්ටියට ජිම් එක තියෙනවා. පීනන්න කැමති කට්ටියට පූල් එක තියෙනවා. ආයේ කැමති අයට කැමති දේවල් කරන්න පුළුවන්. ක්‍රීඩා තියෙනවා ඕන තරම්. බොක්සිං රෙස්ලිං ඕන දෙයක් කරන්න පුළුවන්. ලොකු බිල්ඩින් ගොඩක් තියෙනවා. කොහේ මොනවද තියෙනවද කියලා දන්නේ නැහැ. මේ තියෙන පූල් එක. මේක තමයි බණ්ඩාරනායක ශාලාව අර කිව්ව. පූල් එක හැපැත්තේ තියෙනවා. මෙතන තියෙනවා. අර එහාට යන්න තියෙනවා ග්‍රවුන්ඩ් එක. එක නෙමෙයි ග්‍රවුන්ඩ් තියෙනවා නේ. තව ඇති. අපි දන්න දැනට මෙතන උඩත් එකක් තියෙනවා. එතනින් පල්ලෙහාට ගිහිල්ලත් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එහා පැත්තේ ගර්ල්ස් හොස්ටල් එක. ඒකද මුලින්ම බැලුවේ. මුලින්ම ගර්ල්ස් හොස්ටල් එක කොහෙද තියෙන්නේ කියලා බලාගෙන. ඒකට යන්න බෑ. ඒකට යන්න බෑ. ග්‍රවුන්ඩ් එක අපි බලමු ග්‍රවුන්ඩ් එක පැත්තට ගිහලා බසායකින්. එනවාද දන්නේ යන්න අපි. තාම දන්නේ නැහැ. තාම දන්නේ නැහැ. මෙතනින් බණ්ඩාරනායක ශාලාවේ පල්ලෙහාට තියෙන ග්‍රවුන්ඩ් එක. අපි ග්‍රවුන්ඩ් එක පැත්තට බලලා අතත්තලිට මේ ෆෝන් එක උස්සන් ගිහිල්ලා. අද යාළුවෝ තුනයි ඉන්නේ. දැන් හවසට තව උන් ටික තාම ගෙදර ඉඳන් එන ගමන් ඉන්නේ. ගවනිදි. සමහරුන් ඇවිල්ලා බුද්ධි. උන් ටික නාලා කරලා බුද්ධි. අපි උන් ටිකත් එක්ක හවසට හරි හවසට නම් නෙවෙයි. අපි හෙට පටන් අරගෙන හෙට හම්බෙමු. අපි දැන් ඉන්නේ කැලේ කඩේ පැත්තේ. මේ තියෙන්නේ කැලේ කඩේ. කැලේ කඩේ කියන්නේ කැන්ටින් එකක් ජපුර ඇතුලේ තියෙන. ඒක නම් තියෙන එකේ දේවට අපි දන්නෙත් නෑ තව. මේක ඇතුලේ කැන්ටින් ගොඩක් තියෙනවලු. අපි දැනට දන්නේ ඕපන් කැන්ටින් එක නෙවෙයි මේ කැලේ කඩේ විතරයි අපි දැනට කෑවේ. තව ජිම් කැන්ටින් එකක් ගියා පොලිම තිබ්බා. එක තියෙනවා ග්‍රීන් කැන්ටින් එක තියෙනවා. දන්න කැන්ටින් 4-5ක් දැනට තියෙනවා. තව ඇති. මෙතනට පේනවා අර අපේ කළමනාකරන බිල්ඩින් එක. මෙහා උස බේටි උඩට ලුක් බිල්ඩින් එක. අපි තමයි මං හිතන්නේ ඒක ඉගෙන ගන්න පළවෙනි බැච් එක. අපි 25 26 අලුත් බැච් එක මං හිතන්නේ ඒකේ අපි තමයි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. දන්නේ මං හිතන්නේ අපි මොකද මේ ළඟදි තමයි ගිය අවුරුද්දේ හරි මේ අවුරුද්දේ මුලදී තමයි මේක විවෘත කරේ. මේ පාරේ ලස්සන පාරක්. මුළු කැම්පස් එකම නිකන් මල්ලත්තක් වගේ හැමතැනම වගා කරලා තියෙනවා. ඉස්සරහ පැත්තෙත් වෙනම එද්දි ගේට් එක ගාව අපි වීඩියෝ එකක් දාන්නම්. ඒතර වෙනම නිකන් මල් වගා කරලා තියෙනවා පේරාදෙනිය වගේ. අපි බලමු තව ගොඩක් තැන් තියෙනවා. අද අපිට පෙන්වන්න එහෙම ගොඩක් ලොකු දේවල් නැහැ. මොකද අපි දන්නේ නැහැ මේකේ තැන් පාරවල් ඒවා මේව මුකුත් දන්නේ නැහැ. අපි කැම්පස් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකකින් අදට නවතිනවා. ඒ වාහන නිකන් අතර වටේම ලස්සනට මල් වගා කරලා අපිත් අද තමයි දැන් පැයකට විතර කලින් ඉඳලා බෝඩි මෙඩ නතර උනේ. බූත් කුරුණෑගල ඉඳන් ආවේ දවල්. අපි අදට දැනට අපි දන්න ටික පෙන්නුවා. බ්ලොග් එක මෙතනින් ඉවර කරලා හෙට අපේ යාළුවෝ සෙට් එකත් ඔක්කොම එකතු වුණාම හෙට ඉඳන් අපි පටන් ගමු. මොකද අපි හෙට ඉඳන් පටන් අපි දවස් ටික ආතල් එකට දාන්නේ. ආතල් එකට බෙදාගෙන ඔයාලගේ අදහස් බලාගෙන නංගිල මල්ලිට තමන්ගේ මේ ලස්සන හීනට එන්න කියලා ආසාවක් ඇති කරන්න අපේ දේවල් අපි දවස් ගත කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න අපි පොඩි වීඩියෝ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. එහෙනම් හෙට හම්බ වෙනකම් ජය වේවා.